එතකොට නාගරිකව ළමයි කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට වල ක්‍රමය, ගොඩ ක්‍රමය, ජීවකොටු ක්‍රමය වගේ ක්‍රමයක් ගන්න එක ඉතාමත් අපහසුයි. ඒගොල්ලන් ඊටකට සීමා වෙනවනේ. එතකොට ඒ වගේ වෙලාවක අර ගෙදර මුළුතැන්ගේ එකතු වන කාබනික අපද්‍රව්‍ය, අවට පරිසරයේ එක් රැස් වෙලා තියෙන කාබනික අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් හදාගන්න පුළුවන් බඳුනක් තමයි මේ ජීරණක බඳුන් ක්‍රමය කියන්නේ. මේකෙදි වෙන්නේ මුලින්ම අපි එකතු වෙලා තියෙන කාබනික අපද්‍රව්‍ය උඩ පියනෙන් මේක ඇතුළට දාන්න ඕනේ. ඒ දාලා ටික කාලයක් මේක තිබ්බහම මේක ඇතුළේ කොම්පෝස්ට් හැදෙනවා. එතකොට මේකේ වටේට තියෙනවා සිදුරු ටික. මේ සිදුරු වලින් වෙන්නේ තමයි නිර්වායු තත්ත්වයක් හැදෙන එක වළක්වන්න. අපි දන්නවා කාබනික ද්‍රව්‍ය නිර්වායු තත්ත්වයට තේ වියෝජනය වුණොත් මීතේන් නිෂ්පාදනය වෙනනේ. එතකොට මේක ස්වායු තත්ත්වයට තේ ජීර්ණය කිරීමකට කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්න අවශ්‍ය වෙලානේ තියෙන්නේ. ඒ හින්දා අවශ්‍ය වාතනය සිද්ධ කරගන්න සහ වැඩිපුර තියෙන ජල ප්‍රශ්‍රතය ඉවත් වෙලා යන තමයි ඔගේ වටේට සිදුරු ටිකක් තියෙන්නේ. එතකොට කාලයක් තිස්සේ මේකට කොළරොඩු නැත්නම් අපි කියන කාබනික අපද්‍රව්‍ය දාලා තියෙද්දී ඕකේ පතුලේ හරියේදී කොම්පෝස්ට් නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ බාහිර වායුගෝලයේ ඉන්න සුදු ජීවීන් ඒක මත ක්‍රියා කරලා මේකේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා. නැත්නම් කාබනික අපද්‍රව්‍ය ටික වියෝජනය කරනවා. එතකොට මේකේ පහළ තියෙන මේ දොරෙන් පුළුවන් අපිට ඒ කුණු ටික නැත්නම් කොම්පෝස්ට් පොහොර ටික එළියට ගන්න පුළුවන්.